ලෝකෙහි දැන් මේ රූප ගැන විග්‍රහ කරනකොට මේකේ මූල ධර්මයත් ලෝක සත්‍යයගේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. පැවැත්ම වටිනවා කියන නිගමනය කරන්න නම් යම්කිසි කෙනෙකුට ආස්වාදයක් තියෙන්න ඕන. ආස්වාදයක් නිසාම ලෝක සත්‍යය පැවැත්ම වටිනවා කියන නිගමනය තියෙනවා. යම් කෙනෙකුට ආස්වාදයක් ලැබෙනවා නම් මොනවෙන්ද ආස්වාද විඳින්නේ? ආස්වාදයේ ප්‍රියමනාප නම් ආස්වාදයේ ලබන්ට උ මොනවද උට අවශ්‍ය වෙන්නේ? ආස්වාද හය ආකාරයකින් ලෝක සත්‍යය ගන්නවා. රූප ආස්වාද, ශබ්ද ආස්වාද, ගන්ධ ආස්වාද, රස ආස්වාද, ස්පර්ශ ආස්වාද, ධර්ම ආස්වාද කියන්නේ. ওই ටික තමයි ලෝක සත්‍යය ආස්වාද වශයෙන් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ බලාපොරොත්තු වෙන ආස්වාදයේ ලෝකෙට යලි යලි ගොඩනගලා දෙන්න නම් ඒකට අවශ්‍ය කරන මූල ද්‍රව්‍ය ටිකක් තියෙනවා. අන්නේ පළවෙනි මූල ද්‍රව්‍යය තමයි රූපය. රූපයක් නැතුව කිසිම ආස්වාදයක් ගොඩනගන්න විදියක් නැහැ. යම් වේදනාවක් ගොඩනගෙන්න නම් ස්පර්ශයක් ලැබෙන්න ඕන. ස්පර්ශයක් ලැබෙන්න නම් රූපාකාරය දෙකක් එකට ස්පර්ශ වෙන්න ඕන. ඒක ගැටෙන්න ඕන. නැත්නම් වේදනාවක් වින්දනයක් හටගන්නේ නැහැ. වින්දනයක් හටගත්තේ නැත්නම් ආස්වාදයක් හටගන්නේ නැහැ. ඒ වින්දනයක් හටගන්නාර වේදනාවක් හටගන්න නම් ස්පර්ශයක් ලැබෙන්න ඕන. ස්පර්ශයක් නැති තැනක වේදනාවක් ඇහැට රූප ස්පර්ශයක්, කනට ශබ්ද ස්පර්ශයක්, නාසයට ගන්ධ ස්පර්ශයක්, දිවට රස ස්පර්ශයක්, කයට පහස ස්පර්ශ, පොට්ටබ්බ ස්පර්ශයක්, මනසට ධර්ම ස්පර්ශයක්. මෙන්න මේ කියන ටික ඇතුළතම තමයි ඔය කියන්නා කොටස ඇති වෙන්නේ. එහෙනම් මනසට ධර්ම ස්පර්ශ ඇති වෙන්නේ එක්තරා රූප කොටසක. මේ රූප කොටසට කියන්නේ අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං. ධර්මායතනෙට හේතුකාරක වන රූප කොටසක් තියෙනවා. අන්නේ රූප කොටස ඉන්න ඕනේ. මනසට අරමුණක් එන්නේ. සතර මහා භූතයන්ගෙන් හටගත්ත මහා භූත රූප නෙමෙයි. හැබැයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතරකින් යුක්ත වන්නා වූ දෙයක් තියෙනවා රූපේ. මේකෙන් හටගන්න භෞතික රූපයන්ගේ මූල ධර්මයේ මූලේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියන මෙන්න මෙතෙන්ට හටගත්තට පස්සේ තමයි ලෝක සම්මත රූපයක් බවට පත් වෙන්නේ. අති දියුණු රූපේ. ඔගේ මනෝ රූපේ ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය. ඒක ගති ලක්ෂණ හතරක්. මේ ගති ලක්ෂණ හතරක් නිසා ගොඩනගා ගන්න මනෝ නිර්මාණයකින් තමයි භෞතික රූපයන්ගේ ආරම්භය ගොඩනැගෙන්නේ. භූත රූප ගොඩනැගෙන්නේ. දැන් නාම සහ රූප කියලා කොටස් දෙකකට වෙන් කරනකොට අර මූල ධර්මය නේ රූපයන්ගේ ගොඩනැගීමේ මූල ධර්මයක් එක්කලම දෙකම සම්පින්දෙලා තමයි නාම සහ රූප කියන්නේ. අර නාම අවස්ථාව තමයි මුලින්ම තිබිච්ච ආපෝ අවස්ථාව, තේජෝ ගතිය, වායෝ ගතිය, පඨවි ගතිය, ගති හතරක් තියෙනවා. මෙන්න මේ ගති හතරක ආරම්භයෙන් ඊට පස්සේ ඒකේ හටගන්න ඊළඟ නිර්මාණය තමයි ලෝක සම්මතයේ නාම රූප වෙන් කරනකොට රූප කියලා වෙන් කරනවා. ආපෝ භූත වෙන්න ඕන. තේජෝ භූත වෙන්න ඕන. වායෝ භූත වෙන්න, පඨවි භූත වෙන්න ඕන. එතන ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත හතරක් කෙනෙකුට සුද්ධාෂ්ටකේ නැවති ඊතාසියු රූප කලාපේ පළවෙනි ආරම්භය හට ගන්නවා. අන්නේ ආරම්භයේ පටන් ගන්න තමයි රූප වලට 28 කර ගැනීමේ ආරම්භය පටන් ගන්න. රූප 28ක් කියලා. ඒ රූප 28න් හට ගන්න ඊට එහා පැත්ත තියෙනවා. ඒක නාම වලට. භෞතික වශයෙන් ලෝකයේ රූපයක මූල ධර්මයේ ගොඩ නැගෙනකොට සුද්ධාෂ්ටකේ නමින් ගොඩ නැගෙනවා. ඒ සුද්ධාෂ්ටක ගොඩ නැගීමේ
ක්‍රියාකාරීත්වයේදී උතුජ රූප කියන ක්‍රියාකලාපයට සම්බන්ධ වෙලා. රූප සහ රූපයන් නිසා හටගන්න රූප කියන කොටස් දෙකක් වෙනවා. රූප නිසා හටගන්න රූපත්. දැන් උතර පටන් ඉන්නේ තමයි රූප විග්‍රහය ඉන්නේ ලෝක සත්‍ය භුක්ති විඳින අවසානයේ දක්වා. ගොඩනගාගෙන භුක්ති විඳලා අවසානයේ වෙනකන් සිද්ධ වෙන ක්‍රියාදාමී ක්‍රියාකලාපයන්ගේ අවස්ථා 28 ආකාරයකින් වෙන් කරලා නැත්නම් රූප 28 ආකාරයකින් පෙන්නනවා. ඒක තමයි අටවිධි රූප කියන්නේ. ඔකේ මූල ධර්මී නාම. දැන් අපි හිතුවා හීනෙන් රූපයක් දකිනවා. මනසින් දැක රූපය. අපි යනවා ඒකෙත් ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත හතර තිබුණා. භූත හතරෙන් හටගත්තේ යම්කිසි පරමාණුවක් නැත්නම් ඔය ඊටාම සුද්ධාශකයක් කියලා ලෝකේ තිබුණා. ඒකෙද මේ භෞතික ලෝකේ ඉද ප්‍රමාණයක් අවශ්‍යයි. අංශු මාත්‍රයට හරි. අර අපි හැම කෙනෙක්ම හීන ලෝකයක දකිනා මේ වගේම මේ ලෝකයක්. මේ මනුස්ස ලෝකේ වගේම ලෝකයක් අපි දකිනවා. ඒ හීන ලෝකයක අපි සැරිසරනවා යනවා එනවා හොඳේ දේවල් කරනවා. කුද්දලිය හම්බ වෙනවා, ගස් කොළන් පේනවා, මහ පොළොව පේනවා, ලින්තොටු පේනවා. නුයික්දල් මේ ලෝකේ ඇතුළු කරන හැම දෙයක්ම මේකේ වෙන්නේ. ඒතර එකක් මාත්‍රයක් නෙමෙයි දැකලා තියෙන්නේ මුළු ලෝකයක්ම දැකලා තියෙනවා හීනේ. දැන් අපේ හොතේ හීනෙන් දැක්ක ලෝකේ මේ ලෝකේ කොයි පැත්තටද තිබුණේ? උතුරේද දකුණේද නැගෙනහිරද වස්නාහිරද උඩද යටද කොහෙද මේක තිබුණේ? දැන් ඔබේ හීන ලෝකේ ඔබ දැක්ක හීන ලෝකේ ඔබලා කියන කොච්චර දුරද තියෙන්නේ? දුර ප්‍රමාණය කොච්චරද ඒකට? ඔය පන්න එකකටවත් උත්තර දෙන්න පුළුවන්. ඔබ දැක්ක හීන ලෝකේ ලිලකින් නානවා දැක්කනා. ඒ ඔබ හීන ලෝකේ දැක්ක ලිල කොහෙද තිබුණේ? ඔබ මෙලෝ ජීවත් වෙන පුද්ගලයෙක් හීනෙන් දැක්කා. ඒ පුද්ගලයා දැන් ඉන්නේ කොහෙද? ඔයාගේ අහුවත් උත්තර දෙන්න පුළුවන්. අන්න ඉතින් උත්තර දෙන්න බැරි කෙනෙක්. මොකද ලෝකයේ තිබෙනා වූ ලෝකේ භෞතික රූපයන් හා සම්බන්ධ සත්‍යයන්ට සම්බන්ධ නැති කොටසක්. අපි දැකීම නිසා අපිට නිගමනය කරන්න පුළුවන්. එහෙම එකක් නෑ කියන්න බෑ. එහෙම ස්වභාවයක් අපි දැක්කේ නෑ කියන්නේ. මේ දැක්ක යමක් නැත්නම් ඒක ලෝකේ විද්‍යාමාන දෙයක්. ඔව්. හරි සතහන තමයි කියන්නේ. මේ හටගන්න සතහන මනසෙන් දැක්කහම ඒ සතහන් රූපේට තමයි අපි ඉස්සෙල්ලා කියන්නේ නාමයටයි රූප කියන්නේ. අනිදස්සන. ඒක දකින්නත් නෑ ලෝකේ. අපපටිගම්. ඒක ස්පර්ශ කරන්න තැනකුත් නෑ. ධම්මායතන පරියාපන්න. ඒක ධර්මායතනෙටයි අයිති. ධම්මායතන පරියාපන්න රූප. අන්න ධර්මායතනෙ පිළිපන් රූප. එහෙනම් මේකත් එක්තරා නාම කොටසට අයිති වෙලා තියෙන එක්තරා රූප කොටසක්. එහෙනම් හීන ලෝකේ ඒ රූපේ දැක්කහම ඒ නිසා වේදනාවක් හටගන්නවා. රූප වේදනා. ඒ හීන ලෝකෙන් දැක්ක රූපේ පිළිබඳ සංඥාවකුත් උපදිනවා. ඒතර ඒක සංඥා. ඒ පිළිබඳව යම්කිසි ප්‍රියමනාපෝ අප්‍රියමනාපයකුත් හට ගන්නවා. හීන ලෝකෙන්. ඒක සංකාර කොටසයි. ඒතර ඒ පිළිබඳව ගුණ වෙච්ච වැටහීමක් දැනීමක් ඇති හිතකුත් හට ගන්නවා. ඒක විඥානයේයි. මේ ඔක්කොම අන්න මනෝ කියන කොටසයි තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. එතරම් තියෙන පංචස්කන්ධ. භෞතික ලෝකයේ තියෙනවා ඒවෙන් ඉන්නසා ඒකෙන් හටගත්ත දෙවෙනි අවස්ථාව. භෞතික ලෝකේ. අන්න ඒකේ හට ගන්නා ඒවා තමයි අර ගති හතරට අනුකූල වන්නා රූප හතර. පැවැත්මේ බලාපොරොත්තු ආස්වාද විඳීමේ බලාපොරොත්තු ලෝක සත්‍යයට පවතිනවා. කුමක් නිසාද? කවදා හරි ලෝකයා භෞතික ලෝකයක් ඇසුරු කරලා ඒකෙන් ගත්ත මතක සතහන ආස්වාදාත්මක මතක සතහන ඔහුගේ මනසෙන් නිර්මාණය කරපු රූපයක් තුලින් ඔහු විඳිනවා. ඒ මෙන්න මේ විඳගන්න රූපයේ මූල අවස්ථාවක් තියෙන ඔය ආකාරය. ඒ මනෝ ලෝකයේ තුල ඔහු විඳින ආස්වාදේ භෞතිකව බලාපොරොත්තු වෙනවා.
ඒ යම්මක චන්දරාගයෙන් බැඳීමක් ඇති ඒක බාධාවක්. දැන් වින්දනය කිරීම කියන එකයි චන්දරාගයෙන් බැඳීම කියන්නේ දෙකක්. දැන් යම් කිසි දැන් මෙහෙම හිතා ගන්නකො. යමක් විපාක වශයෙන් නිෂ්පාදනය කරාට පස්සේ ඒ නිෂ්පාදනය කරපු එකේ පැවැත්මට ඒකට අනුකූලදී ඒකට ගෝචර වෙන්න ඕන. ඒක නොකළොත් එහෙම නොදුන්නොත් ඒක අසහනකාරීත්වයක් ඇති කරන ඒ හේතුව. පැවැත්ම ගොඩනැගුණා නම් පැවැත්ම ගොඩනැගුණේ යමකින්ද? යමකින් පෝෂණය වීමට හේතුකාරක ඇතුවද? ඒකේ අපි අතුරු කරන තාක්කල් අපේ මනසින් අතුරු කරන තාක්කල් ඒ පෝෂණය ඒකට ලැබුණොත් එහෙම අපි අසහනකාරීත්වයටපත් වෙනවා. ලෝක ස්පර්ශයන් ලැබීම නිසා ආස්වාද ලැබීමේ බලාපොරොත්තුෙන් තමයි ලෝකයේ ගොඩනැගෙන්නේ. පෙර භවයේදී කාම ලෝකයේ කාමකයක් මත කරගන්න බලාපොරොත්තුෙන් තමයි කාම ලෝකයක් ගොඩනැගීමේ මූලාරම්භය පටන් ගත්තේ. එහෙනම් ඒ කාම ස්පර්ශයන් ඒකට ලැබුණු අසහනකාරී මානසිකත්වයක් ගොඩනගෙන විපාකස්කන්ධය තමයි ඒ ගොඩනැගුනේ. ඒතකොට ඒකට අවශ්‍ය කරන මේ ප්‍රතිකර්ම දෙනකොට සමතුලිත වෙනවා. తాවකාලිකව. මේ පැවැත්ම තියෙනකම් මේකේ ස්වභාවය ඒකයි. මේ පැවැත්ම දෙනවා ඒක ගොඩනගෙනවා සමතුලිත වෙනවා ආයිත් අසහනයටපත් වෙනවා ආයිත් වෙනවා ආයි ගොඩනගෙනවා ආයි සමතුලිත වෙනවා ඕවා තමයි පැවැත්ම වෙන එක කියන්නේ. බඩගිනි වෙනවා බත් කන මොනවා හරි ආහාර ගන්නවා බඩගිනි ඇරෙනවා ආයි ටිකක් වෙනවා ආයි බඩගිනි වෙනවා ඉතින් ආයි ආහාරය ගන්නවා ආයි බඩගිනි ඇරෙනවා බඩගිනි ඇරෙනවාම සමතුලිතයි. විපාකේ නා වතුර වුණා විපාකේ ඇරෙනවා. දැන් ආයි සමතුලිත දැන් වතුර ඕනේ. හැය ටික වෙලාවකින් ආයි විපාකේ එනවා. ආයි වතුර බීගාම ආයි සමතුලිතපත් වෙනවා. මැරෙනකම් ඔය ටික ඔච්චරයි. මොකද හේතුව ගොඩනගලා තියෙන්නේ යමක් ගොඩනැගුවේ අවිද්‍යාවේ නිගමනයේ ඔය විදිහට නා. අසහනකාරී ඌනතාවයක් ඇති දෙයක් ගොඩනැගෙනවා මිසක් පූර්ණ දෙයක් ගොඩනැගෙන්නේ විදිහක් නෙවෙයි. ඒ කාම ලෝකේ කාම අසහනකාරී ඌනතාවයක් ඇති දෙයක් ගොඩනැගිලා තියෙනවා මිසක් පූර්ණ දෙයක් ගොඩනැගෙන විදිහක් නැති නිසා බලාපොරොත්තුවේ කාම ආස්වාදයේ මුල් කරගෙන නිසා ගොඩනැගි. ඌනතාවයක් ඇති කරලා පූර්ණ වෙනකොට ආස්වාදයක් දෙනවා. ආයතරයක් ඒක ඌනතාවයටපත් වෙලා ගෙවිලා යනවා ආය පූර්ණ වෙනකොට ආස්වාදයක් දෙනවා. දැන් ආස්වාදයේ හැටියට වෙන්නේ මොකද්ද? ඌනතාවයේ තිබෙන අසහනයට ප්‍රතිකාරය. ඒ අසහනයට දෙන ප්‍රතිකාරණිය ආස්වාදයක් වශයෙන් ගන්න ලෝක සත්‍යයට. ඔහුට තේරෙන්නේ නැහැ. ඔහු ඌනතාවයක් ගොඩ නගන බව. ඔහු හිතන්නේ ඒ ඌනතාවයක් ගොඩ නගපුවා තමයි ඒ ආස්වාදය ලැබෙන්නේ කියලා. ඒ ආස්වාදයේ රසාස්වාදයෙන් භුක්ති විඳින්න හම්බෙන්න ඌනතාවයක්ම ගොඩ නගා ගන්න ඕනේ කියලා හිතෙනවා. ඒ නිසා ලෝක සත්‍ය අවිද්‍යාවේ නිගමනයේද බහැලා. ඌනතාවයෙන් යුක්තවන්නා වූ දෙයක් තමයි රූපයක් වශයෙන් ගොඩනගන්නේ. ඒ නිසා මේ රූපේට අවශ්‍ය දේ සම්පූර්ණ වෙන්න අනුකූල දේ ලැබෙනකොට తాවකාලිකව පූර්ණ වෙනවා. ඒතර ඌනතාවයේ අසහනේ පූර්ණ වෙනකොට ගෙවිලා යනවා. ඒක අසහනේ සහනයටපත් වෙනවා වගේ දැනෙන්නේ පූර්ණ වෙනකොට. අන්න සමතුලිතතාවයට එනකන් උහුර සුවය. ඇඟ රත් වෙලා ඉන්න වෙලාවට සීතල සුවය. ඇඟ සීතල වෙලා තියෙන වෙලාවට උෂ්ණයේ සුවය. ඇඟ සමතුලිතතාවයටපත් වෙලා ඉන්න වෙලාවේ උෂ්ණයේ සුවය දෙකම සුව දෙනවා. ඇඟේ උෂ්ණත්වයේ සමතුලිතතාවයකින් තියෙනවා. සීතලයේ සුව දෙන්නේ නැහැ උෂ්ණයේ සුව දෙන්නේ. යාර උෂ්ණයේ ඕනෙත් නැහැ සීතල ඕනෙත් නැහැ. දැන් සීතලයි උෂ්ණයි දෙකම ඕන වෙනවක් නිසාද ශරීරයේ විලාවක උෂ්ණ වෙනවා විලාවකට සීතල වෙනවා. අසමතුලිතතාවයටපත් වෙනවා. ඉතින් ඔහු බලාපොරොත්තු වුණා. මොතර ෆෑන් එකක් දාගෙන එයා කන්ඩිෂන් කරපු කාමරේ කරලා ඉන්න ඒ විදිහට ඉඳ තියනවා නම් කොච්චර හොඳද? කොච්චර සුවද? අන්න අවිද්‍යාවෙන් නිගමනයට බහගෙන ඔහු එහෙම තියා බලාපොරොත්තු වුණා. දැන් ඒ දේ හේතු කරගෙන හට ගන්නා වියම් රූප කලාපයක් නිපද වෙනවා. ඔහුට සමතුලිත රූප කලාපයක් නිපද වෙන්න හේතු නැහැ. ඔහුගේ ගති ලක්ෂණයට අනුකූලව වේලාවකට අධික උෂ්ණයට ගෝචර වෙන
විලාවට අධික සීතලට පාත්‍ර වෙන්නේ. ඒ જાති එකක්ම ඒ જાති ලෝකයේ ගොඩනැගිලා ඒකට ගෝචර වීමක් හම්බ වෙනවා මිසක්. කොයි විලාවක සමතුලිත වන්නා වූ කයක් වහි බිහිවෙන්න විදිහක් නෑ. ඒ නිසාම සීතලයි උෂ්ණයි දෙක ඕනේ. ආලෝකයයි අඳුරයි දෙකෙන්ම ප්‍රයෝජනට ගන්න බලන්න. ඉතින් අඳුරත් ඕනේ ආලෝකයත් ඕනේ. මේ දෙකම එකතු වෙච්ච එකක් ඔහු බලාපොරොත්තු වෙනවා. මේ ආකාරයෙන් බුද්ධිලයා හැම වෙලාවකම ආස්වාදයක් ලබා ගන්න ඌනතාවයක් බලාපොරොත්තු වෙනවා. අසමතුලිතතාවයක් බලාපොරොත්තු වෙනවා. අසමතුලිත වූ මානසිකත්වයකින් තමයි අසමතුලිත ලෝකයක් ගොඩනගන්නේ. ඒ අසමතුලිත මානසිකත්වය නිසා තමයි ලෝකයට රාගික අවශ්‍යතාවයක් තියෙන්නේ. ඒක නොලැබෙනකොට තමයි ද්වේෂ සහගතව ඒකට තරඟ කරන්න ගැටෙන්න අදහසක් මතුවෙන්නේ. දෙවෙනි අදහසක් මතුවෙන්නේ. යථාර්ථය දැනගන්න බැරුව ඒක සුව මාර්ගයේ ඒකයි කිය ගත නිගමනයේ තියෙන මූලාව නිසා තමයි. අවිද්‍යාව නිසා තමයි. උර මෝහයටපත් වෙන අවස්ථාවක් මතුවෙන්නේ. ඒ රාග, දේශ, මෝහ කියන තුනට ගෝචරෙන් ලෝකයක් තුළ අසමතුලිත ලෝකයක් තුළ සත්‍යය දැරිසරනවා එතනම සාහනය වෙයි. යම් දවසක හිතුනොත් තේරුම් ගන්න පුළුවන් වුණා නම් අසමතුලිත තත්ත්වේ නිසායි මේ ආස්වාදී දැනෙන්නේ කියලා. ඒක සමතුලිත කරගන්න තමයි මේ හැම උත්සාහයක්ම දරන්නේ කියලා. උට සමතුලිත මානසිකත්වයක් උදා වුණා නම් අර උත්සාහ විදිහ එකක්වත් ඕනේ නැහැ නේ ප්‍රශ්න එකක්වත් නැහැ. අන්න ඒක තේරුම් ගත්තාම හරි තේරුම් ගත්ත කල්යාණ මිත්‍රයෙක්ගෙන් කල්යාණ මිත්‍ර සම්පත්තියකින් ඒක ආගන්න ලැබුණත් හරි ਉਹ සමාධියට සමවාදීනවා. ඒෙන් සමතුලිත වෙනවා. සමතුලිත මානසිකත්වයක් උදා කළාට පස්සේ යන්තරමත් සමතුලිතද ඒ ධර්මයට උකට අසමතුලිතතාවයෙන් නිදහස් නිසා ආස්වාද අවශ්‍ය නැහැ. පංචකාම ආස්වාදයෙන් උකට අවශ්‍ය නැති වෙනවා. ඒ ඇති කරගත්ත මට්ටමට හදාගෙන ගොඩනගාගෙන විදින මට්ටමට දරවණු වෙන එයා තියෙන තාකල් හෝ කාම ලෝක ආශ්‍රේ ඉන්නවා. ඊට වඩා සමතුලිත කරගත්තට පස්සේ ඔහු රූපාවචර ආශ්‍රේයට යනවා. එතන හද ගන්නවා. ඊට අනුකූලව. එතන කාම අසංවරතාවය, කාම අසහනකාරීතාවය ඒ ලෝකේ ඉන්නකන් නැහැ. මේ ලෝකේ ඉන්නකන් තියෙනවා. ඒ ලෝකේ ඉන්නකන් මොකද ඒ ලෝකේ විපාක වශයෙන් හටගත්තේ සමතුලිත කයක් නිසා. සමතුලිත පරිසරයක් උඩ උඩ නැගිනවා. ඒ බඳු කයකින් ඒ බඳු පරිසරයේ ඉන්න තාක්කල් උඩ කාමයේ සුව දෙන්නේ නැහැ. කාමයේ අවශ්‍යතාවයක් නෑ. මෙන්න මෙහෙම මානසිකත්වයක් උඩ නැගිනවා. ඉතින් මේ ලෝක කාම රූප අරූප කියන මේ තුන් ලෝකයක සැරිසරන්නේ අවස්ථාවෙන් අවස්ථාවට බුද්ධිලයාගේ මානසික පරිවර්තනය වෙන්නේ නැහැ. ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන අවිද්‍යාව නිසා බලාපොරොත්තු වෙනවා. ඒ බඳු අසමතුලිත ලෝකය හරි සුවයි කියලා. මෙන්න මේ බලාපොරොත්තු තියෙන තාක්කල්. ඒ බුද්ධිලයා ඒ ස්ථානෙට ඇලුම් කරනවා. ඒක ඇදලා බැඳ ගන්න බලනවා. මෙන්න මේ නිසා උට ඇදලා බැඳ ගන්න ගති ලක්ෂණය ගොඩනගමින් ඇදලා බැඳ ගන්න ගති ලක්ෂණයක් ඇති වෙන නිසා. මෙන්න මේක කියන ආපෝ ගතිය. දැන් ගොඩනගලා බැඳගන්නේ මොකටද? යමක් නිෂ්පාදනය කරලා උපනංගව ගන්න. යම්සේ පවත්වා ගන්න තමන්ට අවශ්‍යතාවය ඉදු කර ගන්න. ඒකට අවශ්‍ය සම්මතයේ ගොඩනගන මානසිකත්වයක් යම් කෙනෙකුට තියෙනවනේ. ඒ ගොඩනගා ගැනීමට අහු වෙනකන් ඔහුට උපනංගවා ගන්න ගතියවත් ඡෙද ගතිය එනවා. ඒක නේ තේජෝ ගතිය. ඒක තරඟකාරී ලෝකයක තරඟ බඩුවක් බවට පත් වෙන නිසා. ඔහුට ඒක අනිකාගෙන් බේර ගන්න සමාත් ඕනේ විදිහට පරිහරණය කරන්න, සමාත ඕන විදිහට නැඹුරු කරගන්න, හදවා ගන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, නම්මන්න පුළුවන්, එහා මෙහා ගෙනියන්න පුළුවන් මේ වගේ ගති ලක්ෂණයක් මනසට එනවා. එහෙම එකක් තියෙන්න ඕනේ කියලා. අන්න අවිද්‍යාව ඊළඟ නියමයි. ඕදින වායෝ ගතිය. ඒක ඇසුරු කරන්න ඕනේ, තදෙන් බැඳෙන්න ඕනේ, හැදෙන්න ඕනේ, ස්පර්ශ කරන්න ඕනේ. එතකොට ඒ ආස්වාදී ලබන්න පුළුවන් කියන මේ අදහස එනවා. ඒක තද ගතියක් එනවා ඒක.
ඒක නෑ පටවි ගතිය. මෙන්න මේ ගති ලක්ෂණ හතරක මානසිකත්වයක් අවිද්‍යාවෙන් හටගන්නවා. අවිද්‍යාවෙන් ඒක ගොඩනගා ගන්නේ මොකටද? භුක්තිය බලාපොරොත්තුයි. ආස්වාද බලාපොරොත්තුයි. ආස්වාදයේ තියෙන බලාපොරොත්තු වල කියන සංහා. ඊළඟ ගති ලක්ෂණ. ඒ සංහා යම් දෙයක බලාපොරොත්තු වෙනවා නම් අවිද්‍යාවත් එතන. අවිද්‍යාව යම් තැනක සංහාත් එතන. නේ අවිද්‍යාව තෘෂ්ණා අත්‍යල් වැළගත් දහම. එකක් අයින් කරන්න බෑ එකක් අයින් කරලා. නෑ ඒක ඒතර ප්‍රියමනාපයෙන් එතන බැඳෙනකොටම අර අවිද්‍යාවෙන් ගොඩනගා ගත්තේ. ඒක වර්ණනා කරන්න හරි කැමති. ඔහුට ඒක වර්ණාව කරන්න හිතෙනවා. වර්ණනාත්මක අගයක් දකිනවා. මෙන්න මේ නිසා ඒ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනගව ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒ හතර ගති ලක්ෂණ හතර භෞතික බවට පත් කර ගන්නකොට මනසෙන් ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියන භූත හතරක් බවට පත් වෙනවා. හැබැයි තෘෂ්ණාවත් එක්ක බැරිච්ච මානසිකත්වයකින් ගොඩනගපු නිසා ඒක වර්ණවත් කරන ඒක උපනංගවා ගන්න හැරතල කරන වර්ණවත් ගතිය තෘෂ්ණාවෙන් නැగిලා එනවා. අන්න ආවේනික ඊළඟ රූපේ වර්ණ රූපේ. ඔහුට ඒකි ගෑවිලා. ඒකේ ඇදිලා බැඳිලා ඉන්න. ඔහුට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ආන් ගෑවිලා ඇඳවිලා ඉන්න. කියන බලාපොරොත්තු නිසා ගෑවි අන්ධ වෙන ගතිය හේවත් ගෑවි ඇඳී ඉන්න ගතිය. ඇඳිලා ඉන්න ගතියට. කියනවා ගන්ධ ගතිය. අන්න ඊළඟ රූපයක් හට ගැනීමට තව හේතු. අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන භූත හතර හැදුනහම ඒක තවත් කාරණා හතරකින් ඔප්නංගෙට තියෙන කරුණ ඔය. තෘෂ්ණාවෙන් අපනිගමන. ඊට පස්සේ ඒක ආස්වාද විඳිමින් ඒක අත්හැරලා ඈතට යන්නේ නැතුව ඒකෙම ඇදිලා බැඳිලා ඉඳ හිතේ ගතියක් එනවා එතනම හිර වෙලා. මේක රක්ෂ ගති ලක්ෂණය. තෘෂ්ණාව ඊළඟට. ඒවා යලි යලි ජනිත කර කර ඒ තුල පැවැත්ම ගෙනියන්න හිතෙනවා. ආස්වාදයෙන් මුල් කරගෙන. තෘෂ්ණාවේ හතරවෙනි ලක්ෂණය. ඒ නා ඕජා ගතිය. ඉතින් අවිද්‍යාවයි තෘෂ්ණාවයි කියන දෙක අත්හැර බැඳගත්ත දහමක් නිසා ඒකේ ඉන්න තාක්කල් ඒක අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යමක් ආස්වාදයෙන් ඉන්නද බලාපොරොත්තු ඒදී ගොඩනගන්න අවශ්‍යතාවය ඇති නිසා මනස භෞතික ලෝකයක් ගොඩනැගීමට අවශ්‍ය කරන්නා වූ ක්‍රියාදාමයේ පිහිටනවා. අන්නේ ක්‍රියාදාමයේ පිහිටීමේ නිගමනය නිර්මණ ප්‍රතිඵලය තමයි අනුකූල ලෝකයක් ගොඩනැගීමේ ආරම්භය. අත්‍යල් වැදගත් දහම වෙනස් කරන්න බැරි නිසා ඒකෙන් හට ගන්නා වූ ගති ලක්ෂණෙන් හටගෙන භෞතික ගති ලක්ෂණයත් වෙනස් කරන්න බෑ. භෞතික ලෝක ලක්ෂණේ ආපෝ තේජෝ ආයෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන කොටස් 8ක් වෙන් කරන්න බැරුව එකට බැඳිච්ච මූල ධර්මයක් හට ගන්නවා. මෙන්න මේක තමයි භෞතික ලෝකේ ආරම්භය. සුද්ධාස්තකේ. එතන මේකේ මේ රූප හතරක් ගොඩ නැගිලා. තව රූප හතරක් ඒ ගොඩ නැගිච්ච රූප මත ගොඩ නැගිලා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ගති හතරට අනුකූලව ආපෝ භූත තේජෝ භූත වායෝ භූත පඨවි භූත කියලා. හටගත භූත රූප හතරට. වන්න ගන්ධ රස ඕජා කියන තෘෂ්ණාවෙන් හටගත්ත උපමට්ටම් හතරක් වට කරගන්න. අර රූප හතර යම් තැනක නැද්ද? උපමට්ටම් හතර පිළිතන්ට තැනක්. එන රූප හතර මූලිකයි. අන්නේ මූලික රූප හතරට කියනවා භූත රූප හතරක්. මෙන්න මේ භූත රූප හතරෙන් හටගන්නේ මොනවද? ආස්වාද විඳින බලාපොරොත්තු වෙන්නේ මේ භූත රූප හතර ආරම්භ කරනවා. එහෙනම් භූත රූප හතර ආරම්භ කරනකොට ඒකෙන් ආස්වාද ලබන්න නම් ලෝකාස්වාදයේ ලැබීමට අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය පංචකාම ඉන්ද්‍රිය පද්ධතිය හදන්න ඕනේ. අද කන නාසය දිව කය කියන මේ භෞතික වස්තු පහ ස්පර්ශ ලබන්නේ ආකාර පහකින් ගොඩනගන්න මානසිකත්වයක් ගොඩනැගෙනවා.
ඒකෙන් හටගත්ත භූත රූප හතර. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීවහා ප්‍රසාද, කාය ප්‍රසාද කියලා. උපමට්ටම් පහක් මතු කරලා දෙනවා. අන්න භූත රූප හතර නිසා හටගත්ත ප්‍රසාද රූප පහ. ඔන්න භූත රූප හතරයි ප්‍රසාද රූප පහක් හට ගන්නවා. ඒ භූත රූප ප්‍රසාද රූප භූත ප්‍රසාද විශේෂ රූප. දැන් මේවට විශේෂ වෙන රූපත් ඕනේ. මොකද ආස්වාදින්න බලාපොරොත්තු වෙනා නැහැ. ඇහැ තිබුණාටම රූප ආස්වාද ගන්න බෑ. ඒකේ විශේෂ වෙන රූප කොටසක් තියෙනවා. අරමුණු නොවනවා නම් හිම ආස්වාද ලබන්න බෑ. එහෙනම් භූත රූපයයි ප්‍රසාද රූපයයි අරමුණු වීමට මූලික වෙච්ච ආධ්‍යාත්මික පැත්ත. බාහිරින් විශේෂ වෙන එකක් කෙනෙකුට විශේෂ රූපයක් බවට පත් වෙනවා. ඒතර ඒකේ විශේෂ රූප හැදෙනවා. ඇහැට රූප විශේෂ වෙනවා, කනට ශබ්ද විශේෂ වෙනවා, නාසයට ගන්ධ විශේෂ වෙනවා, දිවට රස විශේෂ වෙනවා, කයට පොට්ටබ්බේ විශේෂ වෙනවා. අනේ විශේෂ රූප කොටසක් හට ගන්නවා. භූත ප්‍රසාද විශේෂ. ඒතකොට මේ ඒකාකාරීකින් ආස්වාදින්න ලෝක සත්‍යයේ මේ ආස්වාද මානසිකත්වයේ සකස් වෙලාන්නේ. ඊදත්ය තියෙනෝනේ ආස්වාද විදිහට. දැන් භාව රූප කිව්වහම ස්ත්‍රී භාව පුරුෂ භාව කියලානේ ගෑනු කිරිමි දෙකට වෙන් කරලා මේක මේ පොත්වල පෙන්නන්නේ. භාව රූප විග්‍රහ කරන්න ගියා. යම් කිසි ආස්වාදයක් විඳින්න නම් යමක් ඇදලා ගන්න තියෙන්න ඕනේ, යමක් ඇදිලා එන්න ඕනේ. ඇදලා ගන්න දෙයකට ඇදිලා එන දෙයක් තියෙන්න ඕනේ. ඇහැ රූප ඇදලා ගන්න දේ, ගෝචරයෙන් රූප ඇහැට ඇදලා එන දේ. කන රූප ඇදලා ගන්න එක, ගෝචරයෙන් රූප කන්ට ඇදලා එන දේ. ඇදලා ගන්න එක ඇදිලා එන එක. නාසය ඇදලා ගන්න එක, ගන්ධය ඇදලා එන එක. දිව රසය ඇදලා ගන්න එක, බාහිර රසය ඇදලා එන එක. කය ආස්වාද ඇදලා ගන්න එක, බාහිරින් තියෙන ඇදිලා එන එක. මේ ඇස කන දිව නාසය ශරීරය කියන මේ පහට. ඔය ආකාර යම් කිසි කෙනෙකුට ඇදලා ගන්න ඒවාට කියනවා ස්ත්‍රී භාව රූප. ඒකර ඇදලා එනේවට කියනවා පුරුෂ භාව රූප. ස්ත්‍රී භාව රූපයි පුරුෂ භාව රූපයි කියන්නේ ඔන්න ඔතනයි. දැන් මේකේ බාහිර ලක්ෂණයන් නිසා ස්ත්‍රී පුරුෂ කියන නන් දෙකක් තියලා තිනවා. තවත් මෙහා ආපු බාහිර ලක්ෂණයන් පෙන්වන්නට අර කියන ධර්ම ස්වභාවයේ මුල් කරලා ඉතින් ස්ත්‍රී පුරුෂ කියන නන් දෙකක් තියලා තියෙනවා. අර බෝධ ධර්මයේ තේරුම් ගන්න බැරි නිසා ස්ත්‍රී පුරුෂ කියන මේ බාහිරින් තියෙන බාහිර පස්සේ හටගත්ත ස්ත්‍රී පුරුෂත්වයන්ට ස්ත්‍රී භාවය පුරුෂ භාවය කියලා නම් කරන්නේ විදිය තමයි මේ භාව රූප තෝරා ගන්න බැරුව තියෙන්නේ. දැන් මූලික භාව රූප කියලා කියන්නේ මේ දැන්ට මේ ස්ත්‍රී පුරුෂ දෙකලෝ නෙමෙයි. ඇදලා ගන්න දහම් සහ ඇදිලා එන දහම් කියන මේ දෙකක් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි අපිට ප්‍රිය මනාපදී හටගන්නේ. අන්න ඇදලා ගන්නකොට ඇදිලා එනකොට අන්න හාද බව ඇති වෙනවා. හෘද භාවය ඇති වෙනවා. භාව රූප ලාට හදේ රූප. අන්න ඇදලා භාව ගොඩනගෙන රූප කියනවා හදේ රූප. අන්න ඒතොර ඒ පුද්ගලයාට ඒ තුල ජීවත් වෙන්න කැමැත්තක් වෙනවා. ඒක හරි ආස්වාද විදිහින් ඒ තුල වැඩ පිළිවෙල ගෙනියන්න ඇති වෙන කැමැත්ත. ඒ කැමැත්තට අනුකූලව ඒවා ජීවත් කරන්න තවත් රූප සම්බන්ධයක් ඇති වෙනවා. එකින් එකට බැඳිලා හැදිලා පවත්වන්න පුළුවන් විදියට. කල්පවතින විදියට. අන්න ඒක නිසා ජීවිත රූප. ඒවට අවශ්‍ය කරන්නා වූ රක්ෂණයේ පෝෂණය දෙන්න අවශ්‍ය වෙනකොට ඒ අවශ්‍ය ඒවාට කියන ආහාර රූප. ඔන්න ඔය 18 රූපයක් හට ගන්නවා. ඉස්සෙල්ලාම ඔය ක්‍රමයේ. මෙන්න මේ රූපහලාපයේ යම්තරක යම් කිසි සම්පීඩනය වෙලා
ඇස කන දිවනාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ආදී වශයෙන් ලෝකයක් කියලා දොර නැගුණා. අන්නේ හටගත් ලෝකයේ තුල ඒ රූප නිසා හටගන්න බාහිර රූප කොටසක් හටගන්නවා. එකින් එකට වෙන් කරන්න පුළුවන්. මේ හවල් රූපේ, මේ අනික් රූපේ, මේ තව රූපයක්, මේ තව රූපයක්, මේ එකින් එකට එක එක රූප වෙන් කරන්න පුළුවන්. පරිච්ඡේද වෙන් කරන්න පුළුවන් නිසා ඒක කියනවා පරිච්ඡේද. ඒ වගේ විතර එක එක නම් වලින් නම් ගොත් වලින් පනවන්න ඒවා හම්බ වෙනවා. ඒවට කියනවා විඤ්ඤාති රූප. ඒ හටගත්තු රූපයක් ඇත්නම් ඒක එක එක ආකාරයේ විකාර භාවයටපත් වෙනවා. සෑලු බවටපත් වෙනවා, මුරුදු බවටපත් වෙනවා, කටයුතු කරගන්න සුදුසු බවටපත් වෙනවා. ඒ අවස්ථා තුළටපත් වෙනවා. එතකොට ඒවට කියනවා විකාර රූප. විදත්යන්ටපත් වෙන රූප. ඒ නිසාම හට ගැනීමක් විද්‍යාමාන වෙනවා, පැවැත්මක් විද්‍යාමාන වෙනවා, වැහැරීමක් විද්‍යාමාන වෙනවා, වෙනසීමක් විද්‍යාමාන වෙනවා. ඔය කියන ලක්ෂණ රූප. ඔය ආකාරයෙන් කොනස් 10ක් හට ගන්න. අතන 17ක් හටගත්තා 17ක් නිසා හටගන්න රූප 10ක් නිසා 18 10 28ක් හට ගන්න. මුළු ලෝක ප්‍රයත්න හට ගන්න ආකාරය. ඔය ක්‍රමයට පැවැත්මක් යනවා කියන එක තමයි 28 රූපයන්ගේ විග්‍රහ කළේ. අවිද්‍යාව තෘෂ්ණා මුල් කරගෙන පැවැත්ම හටගන්න හැටි. හටගත්ත පැවැත්ම ඒ තුන ආස්වාදේ ලබා ගන්න අවසානයේ දක්වා ක්‍රියාත්මක වෙන රූප කලාපය හැරගෙලා තියෙන ආකාරය. මේ ඔය ටිකේ අරංගුයි මේ ලෝකේ තියෙන සියලුම රූප. ඔය පිටස්සර මලවන්න බෑ. භෞතික වශයෙන් පවතින රූප දන් නාම රූප වෙන් කරනකොට 28 රූපයට වෙන් කළා අර භෞතික පැත්ත නාම පැත්තෙන් වේදනා සංඥා සංකාර විඥාන හට ගැනීමට අවශ්‍ය කරන මනෝමය රූපේ සහිත වන්නා වූ එක නාමය හා සම්බන්ධ නිසා අර කියන අනිදර්ශන අපේ ධම්මායතනය හා සම්බන්ධ කරලා ධම්මායතන පරියාපන් රූප කියලා වෙනම කොටසක් වශයෙන් වෙන් කළා. මේ කොටසක් නාම හැටියට නාම රූප වලයි තියුණා, කොටසක් භෞතික රූප වලයි තියුණා. භෞතික රූප 28 ආකාරයෙන් විග්‍රහ කිරීම නිසා තමයි රූප 28ක් කියලා විග්‍රහ කළේ. අනික චිත්තචෛතසික හැටියට වෙන් කළා. අර අභ්‍යන්තර රූප කියන්නේ ඔක්කොම වැටෙන්නේ චිත්තචෛතසික වලට. මනෝ රූප වැටෙනවා චිත්තචෛතසික වලට. ඒහා සම්බන්ධව. භෞතික ආදී රූප වලට. මේකෙන් කියන අවිද්‍යාව තෘෂ්ණා බැඳීමේ නික්මී ගියදාට නිබ්බාන. බැඳීම ඉවරයි. ලෝකෙන් විතරයි. මේ චිත්තචෛතසික රූප නිබ්බාන කියලා මේ ධර්ම හතර ආකාරයෙන් විග්‍රහ කරන මුළු ලෝකයක් නිවනත් ඔක්කොම සම්බන්ධ කරලා අපි දකිනවා.